Hi යාළුවනේ welcome to our YouTube channel. ඉතින් අද ඔයාලට මේ බලන්න පුළුවන් වෙන්නේ අපේ කොළඹ වෙසක් log එකේ part 2. ඉතින් අද අපි යනවා අපේ ගෙදර ඇත් එක්ක ගංගාරාමේ වෙසක් බලන්න. ඉතින් අපේ පළවෙනි වෙසක් අත්දැකීම තමයි මේ කොළඹ ගංගාරාම වෙසක් අත්දැකීම. ඉතින් අපි කොළඹ ගිහින්ලම නැහැ මීට කලින් වෙසක් බලන්න. මොකද අපි අනුරාධපුරේ ඉන්න හින්දා කොළඹ ගොඩක් දුරයි. ඉතින් ඒ හින්දාම අපි මේ වෙසක් සැන්දෑව වෙසක් රැය කොළඹ ගත කරන්න මේ පාර තීරණය කළා. ඉතින් ගංගාරාම වටේම නොඑක් වර්ගයේ විදුලි බුබුලු වලින් අලංකාර වුණ පහන් කුඩු රාජ්‍යය රාශියක්ම අපිට දක්නට ලැබුණා. ඉතින් මේ පහන් කුඩු නොඑක් වර්ණ වලින් නොඑක් හැඩතල මවමින් නොඑක් රටා මවමින් අපේ සිත් සතන් පුබුදු කළා. ඉතින් මේ බලන්නකෝ ඒවා විවිධ වේග වලින් විවිධ ස්පීඩ් වලින් කැරකෙන ලස්සන. ඉතින් මේ පහන් කූඩු වල විශේෂත්වය තමයි මේ පහන් කූඩු ගොඩාරියක් නිර්මාණය කරලා තිබුණේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. ඒ කියන්නේ පොල් හනසු, ඉරටු, එතකොට උණ බට, තව ධාන්‍ය වර්ග, පොල් කටු, අන්න ඒ වගේ පරිසරය අපිට හොයාගන්න පුළුවන් ස්වභාවික දේවල් වලින් තමයි මේ පහන් කූඩු නිර්මාණය කරලා තිබුණේ. ඊට අමතරව අපි පරිසරයෙන් අහකලන දේවල්, ඒ කියන්නේ පොලිතින්, ප්ලාස්ටික්, ගෝනි, එතකොට දත් බුරුසු, ඒ වගේ දේවල් වලිනුත් මේ පහන් කූඩු නිර්මාණය කරලා තිබුණා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ පහන් කූඩු ගොඩාරියක් නිර්මාණය කරලා තිබුණේ අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින්. ඉතින් එයාලා මහත් පරිශ්‍රමයක්, මහත් කැපවීමක්, එතකොට විශාල ධනයක් කැප කරලා තමයි මේ පහන් කූඩු අපිට බලන්න නිර්මාණය කරලා තිබුණේ. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ පහන් කූඩු සියල්ලම නිර්මාණය කරපු සියලුම දෙනාට. මොකද අපිව සතුටු කරන්න ඔයාලා ගත්ත මේ උත්සාහය ඇත්තටම අගය කරන්න ඕනේ. මේ අපි සතුටු වීමෙන් ලැබෙන සියලුම පින් ඔයාලට අනුමෝදන් වෙන්න ඕනේ. ඉතින් බලන්නකො මේ පහන් කූඩු කොච්චර අමාරුද කියලා නිර්මාණය කරන්න. ඉතින් ඇත්තටම අද මේ කොළඹ නගරය අපිට හරිම විශේෂ දවසක්. මොකද පාරවල් දෙපැත්තම පහන් කූඩු වලින් අලංකාර වෙලා, බල්බ් වලින් එළිය වෙලා, LED ලයිට් වලින් එළිය වෙලා ඇත්තටම අද කොළඹ නිකන් දිව්‍ය ලෝකයක් වගේ. ඊට අමතරව සතුටින් එහෙ මෙහෙ ඇවිදින දසදසක් ගණනින් යුක්ත මගී ජනයා එයාලගේ පවුල් වලත් එක්ක හිතමිතුරන් එක්ක කෙලිදෙලෙන් ගත කරන කාලය හරිම සුන්දරයි. ඉතින් පිරිමි ළමයි ගෑනු ළමයි කණ්ඩායම් හැදිලා බයික් වල එන පිරිමි ළමයි වෙන වෙනම, එතකොට අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලා ආච්චිලා සීයලා වෙන වෙනම, ඇත්තටම හැමෝම හරිම සැහැල්ලුවෙන් වෙසක් අසිරිය නරඹනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙතනත් ලොකු බද්දන්සලක් තිබුණා. හැබැයි අපිට නම් ඒකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද ගොඩාරියක් සෙනග හින්දා බද්දන්සලෙත් ගොඩාක් සෙනග හිටියා. ඒ හින්දා අපි ඒක දිහා බලාගෙනම ගංගාරාම ඉස්සරහින් තවත් ඉස්සරහට ඇදුනේ තවත් කූඩු ගොඩක් බැලීමේ අදහසින්. ඉතින් මේ බලන්නකෝ හරිම අනාරක්ෂිත විදිහට වෙසක් බලන්න යන කට්ටියත් අපිට දැක ගන්න ලැබුණා. ඉතින් ඔයාලා නම් මේ වගේ යාමෙන් වළකින්න. මොකද අරියා අනතුරු වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඉතින් මේ කොළඹ නගරේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ මේ මන්සන්දි සියල්ලක්ම පාහේ හරිම නිර්මාණාත්මක වෙසක් සැරසිලි වලින් මේ කාලේ මේ පාර ඒගොල්ලෝ ඇත්තටම අලංකාර කරලා තිබුණා. ඉතින් අපි මේ ගෝල් පේස් පැත්තට ගියා. හැබැයි ගෝල් පේස් එකේ නම් අපිට ලොකු ට්‍රැෆික් එකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අපි ට්‍රැෆික් එකේත් වෙසක් බැලුවා. මේ ගෝල් පේස් එක ළඟ තියෙන සුවිශාල හෝටල් එයාලගේ ලස්සන වෙසක් සැරසිලි වලින් එයාලගේ හෝටල් පරිශ්‍රය ලස්සන කරලා තිබුණා. ඉතින් බලන්නකෝ ඉතින් ඇත්තටම අපි වගේ සාමාන්‍ය ජනයාට මෙන්න මේගොල්ලොත් මේ සරසලා තිබුණු වෙසක් සැරසිලි වලින් හරිම සතුටක් හිතට ගෙන දුන්නා. ඉතින් මේ බලන්නකෝ මේ ලොකු හෝටල් මැද්දේ මේ චූටි පහන් කූඩු දිලෙන ලස්සන. ඉතින් එයාලගේ සුන්දරත්වය ලෝකෙටම බෙදලා දෙන්නේ කිසිම ජාතියක් ආගමක් ભેදවක් නොසලකා හරිමි.
ඉතින් මේ වෙසක් සතියේ අපිත් හිතාගන්න ඕනේ එන්ට ඒ වගේ ලෝකයටම මෛත්‍රී කරුණාව පතුරවන්න. ඉතින් වෙසක් බලලා අපි හෝටලයට එද්දි රෑ 12 පහ වුණා. ඉතින් හරිම මහන්සි ගොඩාක් දුර අපි ඇවිද්දා වාහනේනොත් ටිකක් දුර ගියා. ඉතින් දැන් අපි නිදා ගන්න තමයි හදන්නේ. Hi, good morning. මේ අපේ දෙවෙනි දවස. ඉතින් අපිට චුට්ටක් නිින්ද ගියා. ඊයේ රෑ නිදාගද්දි ගොඩක් රෑ වුණා. දැන් නම් වෙලාව උදේ 8ට විතර ඇති. ඉතින් අපි මේ ඇඳුම් එහෙම චේන්ජ් කරගෙන වොෂ් දාගෙන යන්න හදන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අපි නැතර උනේ ලැවොන්කා බොටික් හොටෙල් එකේ. ඉතින් යාලා අපිට බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරලා තිබුණා. ඉතින් අපි අපේ 3rd floor එකේ තියෙන room එකේ ඉඳන් දැන් මේ යනවා breakfast ගන්න යාළගේ තියෙන ground floor එකේ තියෙන restaurant එකට. ඉතින් මේගොල්ලෝ හරිම friendly. ඒ වගේම හරිම calm vibe එකක් තමයි මේ hotel එකේ තිබුණේ. ඉතින් ගොඩාරියක් මේ hotel එකේ නැවතෙන්න එන්නේ නම් foreigners ලා. ඉතින් ඒ අතරේ අපි විතරයි හිටපු එකම local family එක. ඉතින් අපිට ලස්සන ටේබල් එකක් ඒගොල්ලෝ රෙඩි කරලා තිබුණා. ඉතින් අපි ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න ගොඩක් බඩගිනි. මොකද අපි ඊයරෑ ගොඩක් ඇවිද්දා. ඉතින් අපි බලමු අපි බ්‍රෙක්ෆාස්ට් එක මොන වගේ වෙයිද කියලා. ඉතින් ඇත්තටම ඔයාලත් කොළඹ එනවනම් වෙසක් බලන්න එනවනම් මෙන්න මේ වගේ චුටි හොටෙල් එක, ඒ කියන්නේ මේ වගේ හොටෙල් එකක නතර වෙන්න. ඉතින් ඇත්තට මේක වෙනස් අත්දැකීමක්. ඉතින් බජට් එකටත් හරිම ෆ්‍රෙන්ඩ්ලි මේ හොටෙල් එක. ඉතින් එයාලා අපිට මුලින්ම දුන්නා ෆෘට් ප්ලේට් එකක්. ඉතින් ෆෘට් ප්ලේට් එකේ තිබුණා පපායා, වෝටර්මෙලන්, පයිනැපල්, බනානා, ඒ වගේ ට්‍රොපිකල් ෆෘට් ප්ලේට් එකක් තමයි එයාලා අපිට දුන්නේ. ඊළඟට එයාලා ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට අපිට ස්ට්‍රින්ග් හොපර්ස් නැත්නම් ඉන්දියාප්ප දුන්නා. ඒ වගේම ටෝස්ට් බ්‍රෙඩ්, බටර්, ජෑම්, එතකොට යාලා ස්ක්‍රැම්බල් එග්ස්, එතකොට තව ඔම්ලට්, සොසේජ්, ඒ වගේ ලොකු වෙරයිටි එකක් අපිට දුන්නා. ඉතින් අපි තුන්දෙනා නම් චූටි ළමයි හින්දා තෝරගත්තේ ස්ක්‍රැම්බල් එග්ස් එක බ්‍රෙඩ්. ඒ වුණාට අපේ අම්මි තාත්ති නම් ගත්තේ ඔම්ලට්. ඉතින් ඇත්තටම හැමදාම ශ්‍රී ලංකන් කන අපිට මේ වෙස්ටර්න් බුෆේ එක නම් හරිම වෙනස් විදිහට තමයි ෆීල් උනේ. ඉතින් ඇත්තටම ෂෝක්. ඉතින් ඊළඟට අපි බිව්වා Nescafe නැත්තම් කැපුචිනෝ එකකුත් උදේට බිව්වා. ඉතින් ඊළඟට අපි මල්ලි මේ චුට්ටක් එයාගේ එක්සර්සයිස් ටිකක් කරනවා. එයා චුට්ටක් කැමති ඔය වගේ ටිකක් ඇඩ්වෙන්චර්ස් කරන්න. ඉතින් අපි ඊළඟට දැන් ආයෙත් යන්න හදන්නේ චූටි වැඩක් කරන්න. මේ බලන්නකො අපේ දඟයාගේ වැඩ. එයා තමයි අපේ ගෙදර ඉන්න දඟමල්ල. ඉතින් ඇත්තටම මේ බලන්නකො අපේ බිල් එක තමයි මේ. ඔයාලට මං විස්තර දැනගන්න ඒ හොටෙල් එකේ නම් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඉතින් අද උදේ දැන් මේ ඇති මේ 31 වෙනිදා උදේ. ඉතින් දැන් වෙලාව උදේ 10ට වගේ ඇති. ඉතින් පොඩි වැස්සක් ගියා. කොළඹ අහසම වැස්සෙන් තෙමිලා. ඔන්න බලන්නකෝ ඒ අතරේ අපි පැන්න පූල් එකට. මේ බලන්නකෝ අහසත් එක්ක තියෙන ලස්සන. ඉතින් පූල් එකට පැනලා නාලා අපි හදන්නේ ආපහු ගෙදර යන්න. කොළඹුරෙන් රජරටට පිටත් වෙන්න හදන මේ මොහොතේ අපි පොඩ්ඩක් පූල් එකත් එන්ජොයි කරලම යන්න තමයි හැදුවේ. ඉතින් මේ බලන්නකෝ අද හරිම සනී ඩේ එකක්. ඉර හොඳට පායලා. ඉතින් අපි දැන් අපේ අවුට්ෆිට් චේන්ජ් කරලා අපේ ගම් රටවල් බලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම අපේ පළවෙනි වෙසක් අත්දැකීම නම් හරිම හොඳයි. ගොඩක් ඇවිද්දා, ගොඩක් කුඩු බැලුවා, ගංගාරාමේ වෙසක් බැලුවා, ගෝල් ෆේස් ගියා. ඉතින් දන්සලකින් කන්න තමයි බැරි වුණේ රෑට. මොකද ගොඩක් සෙනඟ හින්දා. ඉතින් අපි චෙක් අවුට් වෙලා මේ දැන් යන්නයි හදන්නේ. දැන් නම් වෙලාව ඇති උදේ 11ට විතර. අපි චුට්ටක් කලින් පිටත් වුණා. මෙතන තමයි අපේ කාර් එක ඊයේ රෑ පාක් කරලා තිබුණේ. ඉතින් එතන හිටපු ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. thank you ලැවන්කා බොටික් හොටෙල්. ඉතින් අපි දැන් මේ ගෝල්ඩන් ගේට් එකත් පහු කරගෙන පොඩ්ඩ අපේ රජරට රාජධානියට සේන්දු වෙන ගමන්. ඉතින් මේ පාර දෙපැත්තෙත් අපිට ලොකු තොරන් දක්නට ලැබුණා. මෙන්න මේ හරිය නම් මට තියෙන කඩවත හරිය. ඉතින් එයාලා හරිම ලස්සනට නෙළුම් මල් දාලා මේ පාර අලංකාර කරලා තිබුණා. ඒ අතරේ අපිට කඩල දන්සල් හම්බුණා. ඉතින් අපි හැම දන්සලකින්ම නවත්තන්න නම් අමතක කළේ නැහැ. ඉතින් අපිට ගිරිඋල්ල හරියදී හම්බුණා හරිම රස බත් දන්සලක්. ඉතින් මේ අපි පොලිමේ ඉන්න ගමන්
ඉතින් පොලිමත් ගොඩක් පොඩි ඒ හින්දා ටක් ගාලා බත් දන්සලට යන්න පුළුවන් වුණා. ඒකේ කට්ටිය අපිට රසට බත් දුන්නා. කහබත්, පරිප්පු, එතකොට බයිට්, ලුණු සම්බෝල එක අපි හොඳට බත් කෑවා. ඉතින් ගොඩාක් පිං ඔයාලට. ඒ අතරේ සව් දන්සල්, සුබ් දන්සල්, නොයෙකුත් වර්ගයේ දන්සල් අපේ කුසගිනි නිව්වා. ඉතින් ඔයාලටත් ගොඩාක් පිං. ඉතින් අපි දැන් මේ අපේ ගෙදර ඇවිල්ලා මේ අපි තලාවේ වෙසක් අපේ ගමේ වෙසක් තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් අපි තලාවෙත් මේ සැරේ වෙසක් කලාපයක් තියෙනවා. ඉතින් අපි වෙසක් කලාපේ පහු කරගෙන යනවා අපේ අනුරාධපුරයේ වෙසක් බලන්න. ඉතින් මේ 31 වෙනිදා රෑ. ඉතින් අපේ අනුරාධපුරේ හැමදාම වගේ ලොකු තොරණක් ඉදි කරනවා. ඉතින් ඒ තොරණ රාජ්‍ය බලන්න තමයි අපි කට්ටියම මේ කඩිමුඩියේ 31 වෙනිදා රෑ යන්නේ. මේ බලන්නකෝ මේ සැරේ නම් මේ තොරණේ ප්‍රදර්ශනය වුණේ පටාචාරා කතා වස්තුව. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇති පටාචාරා කතා වස්තුව. ඉතින් හරියම ලස්සනට ඒගොල්ලෝ ඒක ඉදිරිපත් කරා. මේ තියෙන අපේ කූඹිච්ඡංකුලම වෙසක් කලාපය. ඉතින් කුඹිච්ඡංකුල වෙසක් කලාපයත් මේ සැරේ ඒගොල්ලෝ පැවැත්වුවේ 29 වෙනිදා සහ 30 වෙනිදා. ඉතින් මේ 31 වෙනිදා හින්දා කූඩු නම් ගොඩාක් අපිට පේන්න තිබුණේ නැහැ. ඒ වුණාට ලයිට් බල්බ් වලින් හැම පැත්තම අලංකාර කරලා තිබුණා. මෙතන තිබුණු පුංචි පාක් එකෙත් ගොඩාරියක් චූටි පැටව් මේ රෑත් සෙල්ලම් කර හිටියා. ඉතින් ඔයාලගේත් වෙසක් අත්දැකීම කොහොමද? අපිට කියන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා අපේ ලොග්ස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ වෙසක් සතියක් වේවා. එහෙනම් ආයෙත් අලුත් ලොග් එකකින් හම්බෙමු. ආදරේ පරිස්සමින් ඉන්න. අපිව subscribe කරන්න.